ජීවිතයේ ඔයාලගේ පළමු ප්‍රතිවාදියා නැත්තම් පළමු යාළුවා කවුද කියලා කිව්වොත් ඔයාලා මොකද කියන්නේ? එක්කෝ එක සහෝදරයෙක් නැත්තම් සහෝදරියක්. අද කතා කරන්න යන්නේ සහෝදරකම. පුංචි කාලේ ඉඳලා එකම පිගානේ කාලා, එකම සෙල්ලම් බඩු වෙනුවෙන් රණ්ඩුත් කරලා, එකම හීන දෙකලා, එකම ගෙදරක එකම ආදරේ යටතේ එදිලා එන ලස්සනම බෙදීම තමයි සහෝදරකම. ඒ දවස්වල අපි හිතුවේ මේ බෙදීම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා. කෙනෙක් රැකියාවට යනවා, කෙනෙක් විවාහ වෙනවා, කෙනෙක් විදේශගත වෙනවා. ටිකෙන් ටික එකම ගෙදරක එසූ හිනාහඬ දුරකථන ඇමතුම් වලට සීමා වෙනවා. සමහර වෙලාවට සුළු අත්වැරදීම්, දේපල ප්‍රශ්න, අහංකාරකම, නොකියූ වචන හින්දා අවුරුදු ගානක සහෝදර බෙදීමක් වුණත් විද දමනවා. මතක තියාගන්න, දෙමව්පියන් නැති කාලෙකට ඔයාලගේ අත අල්ලන්න ඉන්න එකම ලේ බෙදීම බොහෝ විට සහෝදරයක් නැත්තම් සහෝදරියක්. ජීවිතයේ ලොකුම ධනය ගෙවල්, ඉඩම් ඕ මුදල් නෙවෙයි. ඔයාලගේ දුකේදී, සතුටේදී, අමාරුම වෙලාවකදී මම ඉන්නවා කියලා කියන සහෝදරකම. ඒක තමයි ලොකුම ධනය. මතක තියාගන්න, ඔයාලා කොච්චර කාර්යබහුල වුණත් ඔයාලගේ සහෝදරයත් එක්ක කතා කරන්න. කොහොමද කියන වචන සමහර වෙලාවට අවුරුදු ගණනාවක දුරස්වීමත් නැති කරන්න පුළුවන්. මොකද ජීවිතය හරිම කෙටි. අපි ආදරණ කරන හැම කෙනාම අපි ළඟින්ම හැමදාම ඉදී කියලා සහතික කරන්න බෑ. ඒ නිසා තරහට වඩා සමාව තෝරගන්න, අහංකාරයට වඩා ආදරය තෝරගන්න, දුරස්වීමට වඩා එකමුතුව තෝරගන්න. සහෝදර සහෝදරයන් කියන්නේ අපේ දෙමව්පියන් අපිට දීපු පළමු තේග්ග. ඒ බෙදීම රැකගන්න පුළුවන් නම් ඒක ජීවිතයේ ලොකුම වාසනාවක්. ලේ වලින් බෙදුණු බෙදීමක් බිඳ දමන්න තරම් ලෝකේ කිසි දෙයක් වටිනාකමක් නැහැ. පවුල රැකගන්න. මොකද අන්තිමේ ඉතුරු වෙන්නේ ඒ බෙදීමයි.